අපි වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඔන්න එකමත් එක ගමක ජීවත් වුණා ලස්සන චූටි පවුලක්. ඉතින් කුලී ගෙදරක ජීවත් වුණු එයාලා ගොඩාක් අයගෙන් විහිළු තාලුවට ලක් වුණා. ඒ නිසාම Tamanටම ගියලා ගෙයක් හොයන ගමන් හිටියේ. තාත්තේ නාලා එනකම් මම බලාගෙන හිටියේ. තාත්තේ මට ඔන්චිල්ලාවක් හදලා දෙන්නකෝ. අනේ පැටියෝ අපි අනුන්ගේ ගෙවල් වල ඉඳගෙන අපිට ඕන විදියට කරන්න බෑනේ රත්තරන්. මන් දන්නවා දුවට උන්චිලි සෙල්ලම් කරන්න හරි ආසයි කියලා. අපිටම කියලා ගෙයක් ගත්තට පස්සේ තාත්තා ඔයා ඉල්ලන හැමදේම හදලා දෙන්නම් හොඳේ. එතකන් චුට්ටක් ඉවසගෙන ඉන්න රත්තරන්. අර ගේ බලන්න යන්න තාත්තත් එනවා කිව්වා නේද රේකා? තනියම යන්න එපා තාත්තත් එක්ක යන්න හොඳේ. ගිහින් බලලා ආවිලා හවස විස්තර කියන්නකෝ. හොඳයි නා අපි කල් දාන්න නැතුව ඉක්මනට ගමු. මටත් එන්න තිබ්බා ඒ උනාට නිවාඩු ගන්න බැරි වුණානේ රේකා. ඔව් උපුල් තාත්තත් එනවා කිව්වා. දෙයියනේ කියලා මේගේ හරි ගියා නම් හොඳයි උපුල්. පස්සේ අම්මයි දුවයි අලුත් ගෙදර බලන්න පිටත් වුණා. ගේ ටිකක් හිතුවට වගේ පොඩි නේද පුතේ? තව ටිකක් හොයලා බලමු නේද වෙන ගෙයක්. ඔව් තාත්තේ ගොඩාක් පොඩි. උපුල් කිව්වා වත්තක් තියනවාද කියලා බලන්න කියලා. වත්තක් පෙහෙන්නෙම නෑ මේ ගෙදර. ඒක තමයි පුතේ මාත් හිතුවේ. හරි දිවේ. දැන් මට පරක් වුණා. මං යන්නම් හොඳේ. ඔය දෙන්නත් පරිස්සමෙන් යන්නකෝ. හරි තාත්තේ ඔයාත් පරිස්සමෙන් යන්න හොඳේ. ඉතින් ඔයා තාම ඉන්නේ කුලී ගෙදරකද රේකා? අනේ මන් දන්නේ ඔයා කොහොම ඉවසගෙන ඉන්නවද කියලා. අපි දෙන්න එකට ඉගෙන ගත්තේ. දැන් බලන්න මං උද සල්ලිකාරයෙක් අල්ලගත්තා. කිසි අඩුපාඩුවක් නැතුව සතුටින් ජීවත් වෙනවා. ඔයාට කොයිදානේ ඔච්චර මොලයක්? චතු මං කුලී ගෙදරක හිටියට මාත් හොඳට සතුටින් ජීවත් වෙන්නේ. මගේ මහත්තයා හොඳට බලා ගන්නවා. ඉතින් ඊට වැඩිය මොකද්ද ඕන ජීවිතේ? සල්ලි වලට වැඩිය වටින්නේ ඕවානේ චතු. ඔව් ඒක හරි පොඩි ගෙයක්. අපි හිතපු විදියට නම් නැහැ. අපි තව ටිකක් වෙන ගෙයක් හොයලා බලමුකෝ. බරපතල දේවල් තේරෙන්නේ නැති චූටි දූ පවනි අම්මගේ යාළුවා කියපු හැමදේම ඒ විදියටම තාත්තට කිව්වා. මේ දේවල් අහලා උපුල්ට අරියට දුක හිතුණා. පව්වනේ රේකා මාව කසාද බැඳලා මාත් එක්ක කොච්චර දුක් විඳිනවද? පුළුවන් ඉක්මනට ගෙයක් හොයලා ඒ දෙන්නව තව හොඳට බලා ගන්න ඕන. ඔහොමම කාලේ ගත වුණා. දවසක් උපුල් වැඩ ඇරිලා එනකොට අරි සතුටෙන් ගෙදර ආවා. මොකද්ද හේතුව මෙච්චර සතුටින් ඉන්නේ? මොකක් හරි උසස් වීමක් හම්බ වුණාද? නෑ ළමයෝ එකට වැඩිය සුබ ආරංචියක්. අපි ඔයපු විදියටම ලස්සන ගෙයක් හම්බ වුණා. මං එන ගමන් ගිහින් බලලා ආවේ. ගේ නම් හරි ලස්සනයි. ගේත් එක්කම ලොකු වත්තකුත් තියෙනවා. අපි චූටි දුවට සෙල්ලම් කරන්න උන්චිල්ලාවකුත් තියෙනවා. ඒගොල්ලන්ත් එක්ක වැඩි විස්තර කතා කරලා මං ඔක්කොම ඉවර කරලා ආවේ. අපිට හෙට උදෙන්ම අලුත් ගෙදරට පදිංචියට යන්න පුළුවන්. හිතින් උපුල් කියපු දේවල් ආලා රේකා හරියට සතුටු වුණා. ඒ වෙලාවේ පුංචි දුවත් ඔතනට ආවා. පහුවදා උදෙන්ම කට්ටියම අලුත් ගෙදරට පිටත් වුණා. ඔන්න රේකා මං කියපු අපේ සිහින මාලිගාව. මං කිව්වේ අර ලොකු වත්තක් තියෙනවා කියලා. ගේ පිටිපස්සෙත් තියෙනවා ලොකු වත්තක්. ඇත්තටම උපුල් හරි ලස්සන ගෙයක්. මං හිතුවට වැඩිය හරි ලස්සනයි. දෙයියනේ කියලා මේ ගේ හරි හම්බ වෙච්ච එක ලොකු දෙයක්. ගෙයක් නැතුව අපි කොච්චර දුක් විඳාද උපුල්. ඇයි ළමියෝ මේ අඬන්නේ? මොකද උනේ? නෑ උපුල් දැන් අපිටම කියලා ගෙයක් දොරක් තියෙනවා. ඒ ගැන හිතද්දී මට හරි සතුටුයි. මේක නම් චූටි දූ හරිම කැමති දෙයක් නේති. ගේ වත්ත වටපිටා බලලා පස්සේ මේ දෙන්නම ගේ අස්පස් කරන්න පටන් ගත්තා. උදේ නම් වැඩ කරපු මාංශයටත් එක්ක ඒගොල්ලන්ට රැට හොඳටම නිින්ද ගියා.
උපුල් කවුද උපුල් මේ වෙලාවේ ඔන්චිලි සෙල්ලම් කරන්නේ? පිස්සුද රේකා ඔය නිදාගන්න මට හරි මහන්සි. හෙට උදේම වැඩට යන්නත් ඕනනේ. එහෙනම් රේකා මං ගිහිල්ලා එන්නම්. ඔය දෙන්න පරිස්සමෙන් ඉන්න. මේක අලුත් තැනක්නේ. පොඩ්ඩක් පුරුදු වෙනකන් දුවව තනියම කොහෙවත් යවන්න එපා හොඳේ. ඔයත් යන්න. අනේ දෙයියනේ මේ ළමයා තාම කාලත් නැහැනේ. කොහේ ගියාද දන්නේ නැහැ. අනිවාර්යෙන් ඔන්චිලි සෙල්ලම් කරන්න යන්නේ නැති. රේකා දුවව ඔයාගෙන ඔන්චිල්ලා තියෙන පැත්තට ගියා. හරි හපූරුයි. තව කාලත් නැහැ හුදේ ඉඳන් මෙතන. ඔයාට තාත්තා කියලා නේද ගියේ තනියෙන් මෙතනට එන්න එපා කියලා. මොකද්ද දුවේ ඔයා කියන දේ ආන්න නැත්තේ? අම්මේ මේ මං තනියම සෙල්ලම් කරේ නැහැ. මේ අක්කත් එක්ක සෙල්ලම් කර කර හිටියේ. මොන අක්කද? ඔතන කවුද ඉන්නේ? එන්න කන්න. අද අපි පවෙනි ගියාද උන්චිලි සෙල්ලම් කරන්න තනියම යන්න එපා මං කියලා නේද ගියේ. එටේ ඉඳන් සෙල්ලම් කරන්න යනකොට අම්මවත් කතා කරන්න. අම්මිත් ආසයිනේ උන්චිලි සෙල්ලම් කරන්න හොඳද? කට්ටියම නිදාගෙන ඉන්නකොට උපුල්ට ඊයේ රේකා කිව්වා වගේම සද්දයක් ඇහුණා. ඊයේ රේකා කිව්වා වගේම ඔන්ජල් පදින සද්දයක් ඇහෙන්නේ. අනික මේ මාරෑ කවුද සෙල්ලම් කරන්නේ මෙතන? ගිහින් බලන එක නම් කොහොකටත් හොඳයි. ඔහොම හිතාගෙන උපුල් ඔන්චිල්ලා තියෙන පැත්තට ගියා. උපුල් ඒ පැත්තට ගිහිල්ලා ජනේලේ ඇරලා එළිය බලනකොට උපුල් දැකපු දෙයින් උඩටම බය වුණා. අනේ දෙයියනේ මොකද්ද මේ වෙන්නේ? මේ කවුද? මං දැකපු දේ ඇත්තද බොරුවක්ද? මේ දෙන්න දැනගත්තොත් හොඳටම බය වෙනවනේ. උපුල් දැකපු දෙයින් පස්සේ උපුල්ට නිින්ද ගියේ නෑ. බයට වැඩිය එයාට හිතුනේ මේ ගේ ගන්න කොච්චර මහන්සි වුණාද. එහෙත් එක්කම තමන්ගේ පවුල ගැනත් හිතලා එයාට හරියට දුක හිතුණා. දුවට උතන්ට තනියම යන්න දෙන්න එපා රේකා. ඔයත් යන්න හොඳේ. මොනවාරි හදිසියක් නම් මට කෝල් එකක් දෙන්නකෝ. මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න හිටපු උපුල් මීට කලින් ඒ ගෙදර හිටපු මිනිස්සු ගැන විස්තර හොයලා බලන්න තීරණය කරා. ඔව් මහත්තයා කියන කැත්ත. ওই ගෙදර ওই වගේ එකක් තියෙනවා තමයි. මීට අවුරුදු 5කට කලින් වගේ අලුතින් බැඳපු ජෝඩුවක් ওই ගෙදරට පදිංචියට ආවා. ඒගොල්ලෝ සතුටින් ජීවත් වුණා. දවසක් කොහේ හරි ගිහිල්ලා එනකොට මහා වැස්සේ ඒගොල්ලෝ ආපු වාහනේ අනතුරකට ලක් වුණා. ඒ ගෑනු ළමයා එතනම මැරුණා. කොල්ලා නම් මාස ගාණක් ඉස්පිරිතාලේ ඉඳලා සනීප වුණා. ඊට පස්සේ රට ගියයි කියලා ආරංචියක් ආවා. පව් ඉතින් කොච්චර ආසාවෙන් ජීවිතේ පටන් ගන්න නැතිද නේද? ඒ ගෑනු ළමයාගේ අවතාරයලු ওই ගෙදර තියෙන්නේ. මහත්තයා බය වෙන්න එපා. එයා කාටවත් මොකුත් කරන්නේ නැහැ. ගමේ මිනිස්සු එයාව දැකලා බය වුණා මිසක් එයාගෙන් කාටවත් කරදරයක් වුණේ නැහැ. අනික ඒ ගෙදරට එන මිනිස්සු එයාව දැක්ක ගමන් පහුවදා දුවනවා මිසක් මේකට විසඳුමක් හොයන්න ඕනේ කියලා කවුරුත් හිතුවේ නැහැ. මේ ගැන අපි ගුරුන්වහන්සේට කියලා අද රෑම වැඩ ටික පටන් ගමු. බය නැතුව යන්නකෝ. අපි හවස එන්න මාත්‍යා ගෙදරට. බය වෙන්නේ පාරේකා. මාත් දැක්කේ නිකන් ඡායාවක් වගේ. හරියට දැක්කේ නැහැ. අද රැයට ගුරුන්වහන්සේත් එනවා කිව්වා. ඒකට මොකක් හරි විසඳුමක් කරන්න. ඒ කියන්නේ ඒ අර ඔන්චිල්ලාව පුච්චලා ඒ අලු ටික ගඟේ පා කරන්නම්. එතනින් පස්සේ මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ. ඒක එච්චර නරකාත්මකුත් නෙවෙයිලු. අනේ උපුල් මොකද්ද ඔයා මේ කියන්නේ? උදේ හරි මට කියලා යන්න තිබ්බනේ. එදා දුව සෙල්ලම් කර ඉන්නකොට මං කතා කරන්න ගියානේ. එතකොට දුව කිව්වා කවුද අක්කත් එක්ක සෙල්ලම් කරේ කියලා. මං හිතුවේ කවුරු හරි ළමෙක් එන්නේ නැති මාව දැක්ක ගමන් බය වෙලා දුවන්නේ නැති කියලා. එහෙනම් එදා දුවත් එක්ක සෙල්ලම් කරේ. අනේ අපෝයි
ඒගොල්ලන් කතා වුණා වගේම ගුරුන් වහන්සේත් ඇවිල්ලා වැඩ ටික පටන් ගත්තා. එපා මට මොකුත් කරන්න. මං මගේ මාත් යනකම් බලාගෙන ඉන්නේ. මාව විනාශ කරන්න එපා. අනේ ගුරුන් වහන්සේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි. ලොකු ප්‍රශ්නකින් ඉඳලා අපි බේරලා ගත්තට ගොඩාක් ස්තුතියි ඔබතුමාට. අදින් පස්සේ මේ ගෙදර තිබුණු ප්‍රශ්න ටික සේරම ඉවරයි. ඒ ආත්මෙත් නිදහස් වුණා. ඕගොල්ලන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් මාත්‍යා. මේ අලු ටික මං අරන් ගිහිල්ලා ගංගේ පා කරන්න. ඉතින් බය වෙන්න එපා. ඉතින් එදායින් පස්සේ එයාලා ඒ ගෙදර සතුටින් ජීවත් වුණා. පිටකේ කතුන් හැමෝටම බොහොම ස්තුතියි.